සුබ දවසක් ඔයාලට. ඔයා මේ එකතු වෙලා ඉන්නේ SL Mobile Hacks YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ ඔයාගේ ෆෝන් එකට වෛරස් එන්නේ නැති වෙන්න ඔන් කරන්න පුළුවන් සුපිරිම සෙටින් එකක් ගැන. ඉතින් මේ සෙටින් එක ඔන් කරන්න කිසිම ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින් එක මේ සෙටින් එක ඔන් කරගත්තන් පස්සේ ඔයාගේ ෆෝන් එකට කිසිසේත්ම වෛරස් ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. මුලින්ම මම ඔයාලට පැහැදිලි කරන්නම් වෛරස් එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මේක උදාහරණයක් විදිහට ඔයා හිතන්න. ඔයා දකිනවා කොහේ හරි තැනක WhatsApp app එක තියෙනවා. ඉතින් ඔයා මේ WhatsApp app එක install කරගන්නවා. මේක පෙනුමෙන් බැලුවම තනිකර WhatsApp app එකේ logo එක තියෙන name එක තියෙන WhatsApp කියලා තනිකර WhatsApp app එක වගේමයි. ඒත් මේක install කරගත්තන් පස්සේ එක්ක ඔයාගේ ෆෝන් එකේ තියෙන storage එක සම්පූර්ණයෙන්ම clear වෙලා යනවා. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන data එහෙම නැත්නම් තොරතුරු මේවා මේ වෛරස් එක හදපු එක්කෙනාගේ අතට යනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ, වීඩියෝ, SMS, call logs මේ වගේ දේවල් මේ වෛරස් එක හදපු එක්කෙනාට යනවා. ඉතින් මේක තමයි වෛරස් එකකින් වෙන්නේ. ඉතින් මේ වෛරස් ඔයා දන්නෙත් නැහැ මොනවද කියලා. උදාහරණයක් වශයෙන් හිතන්න ඔයා මොකක් හරි ඇප් එකක් හොයනවයි කියලා. මේක ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි දැනගත්තොත් ඒ ඇප් එක වගේ වෛරස් එකක් හදලා ඔයාට එවන්න පුළුවන් ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉන්ස්ටෝල් කරගත්තන් පස්සේ ඔයාගේ ෆෝන් එකේ අර මං කිව්ව විදියට ඔයාගේ data erase වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ data පිටට යනවා. ඉතින් මේ වගේ වෛරස් අපි අඳුරන්නේ නැහැ. සාමාන්‍ය පුත් මේ වගේ වෛරසුත් ඒ වගේ අපිට අඳුර ගන්න බෑ. ඉතින් අද කියලා දෙන සෙටින් එක ඔන් කරගත්තන් පස්සේ ඒක වෛරස් එකක් නා ඔයාලට ෆෝන් එකේ මැසේජ් එකක් පෙන්නනවා මේ තියෙන වෛරස් එකක් මේක ඉන්ස්ටෝල් කරගන්න එපා කියලා. ඒ වගේම තමයි මේක හොඳ ඇප් එකක් නම් ඔයාලට කිසිම මැසේජ් එකක් පෙන්නන්න නැතුව ෆෝන් එකෙන් කෙලින්ම ඉන්ස්ටෝල් එක දෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා පල්ලා තියෙන රතු පාට subscribe button එක එකපාරක් click කරලා වීඩියෝ එකට like එකක් දාලා අපිත් එක්ක set වෙලා ඉන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම මේ දේ කරන්න නම් ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Play Store කියන app එකට. හරි මම මේ විදිහට මගේ ෆෝන් එකේ තියෙන Play Store කියන app එක උඩ එකපාරක් touch කරනවා. touch කරාන් පස්සේ මේ විදිහට මගේ ෆෝන් එකේ Play Store app එක open වෙනවා. ඔයත් ඔයාගේ ෆෝන් එකේ Play Store app එක open කරගන්න. කළා ඔයාලට පේනවා දකුණු අත පැත්තේ උඩ logo එකක් තියෙනවා. මෙතන මගේ තියෙන logo එක නෙමෙයි ඔයාගේ තියෙන්නේ. එතනට ඔයා දීපු logo එකක් ඇති. එහෙමත් නැත්නම් ඔතන මොකක් හරි අකුරක් ඇති. හරි ඒ logo එක හරි අකුර හරි ඒක උඩ touch කරන්න. touch කරාන් පස්සේ මේ වගේ තැනක් තමයි එන්නේ. මෙන්න මෙතනින් පහළට යන්න. පහළට ගියන් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා play protect කියලා එකක්. මේ තියෙන play protect. ඉතින් මෙන්න මේක උඩ එක සැරයක් touch කරගන්න. touch කරාන් පස්සේ මට පේන්නේ මේ විදිහට. ඒ කියන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවා රතු පාටට badge එකක් එක්ක තියෙනවා මෙන්න මේ වගේ එකක්. ඔයාගෙත් මේ වගේ තියෙනවා නම් play protect දැන්ටමත් off වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා නොදැනුවත්ව වෛරස් එකක් වුණත් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ෆෝන් එකෙන් කිසිම බාධාවක් නැහැ. කෙලින්ම ඉන්ස්ටෝල් වෙනවා වෛරස් එක. ඉතින් මේ විදිහට නැතුව ඔයාගේ මෙතන කොළ පාටට හරියක් එක්ක badge එකක් තියෙනවා නම් මෙන්න මෙතන බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් ඔයා මේ වීඩියෝ එක බලන එක මෙතනින්ම නතර කරන්න. ඔයාගේ setting එක දැන්ටමත් on වෙලා තියෙන්නේ. ගොඩක් දෙනෙක්ගේ මගේ වගේ පෙන්නයි. ඒ කියන්නේ setting එක on වෙලා නැහැ. වෛරස් එන්න හරි ලේසි. එතකොට මේක on වෙලා නැති නිසා අපි දැන් බලමු මේක කොහොමද on කරගන්නේ කියලා. ඊළඟට ඔයාලට පේනවා මෙන්න මෙතන නිල් පාට බටන් එකක් තියෙනවා. turn on කියලා. මෙන්න මේක උඩ එක සැරයක් touch කරන්න. touch කරාන් පස්සේ ඔයාගේ ෆෝන් එකේ වෛරස් තියෙද කියලා මේ විදිහට ස්කෑන් වෙනවා. ස්කෑන් වෙලා ඔයාලට පේනවා මෙන්න මෙතන ස්කෑනින් කියලා වැටලා ලෝඩ් වෙනවා. ඔයාගේ ෆෝන් එකේ මේ වෙද්දිත් වෛරස් තියෙද කියලා තමයි මෙතනින් ස්කෑන් කරන්නේ. අපි ටික වෙලා බලන් ඉමු. හරි ටික වෙලාවකට පස්සේ ඔයාලට පේනවා මෙතන no harmful apps found කියලා පෙන්නනවා. ඒ කියන්නේ මගේ ෆෝන් එකේ මේ වෙද්දිත් කිසිම වෛරස් එකක් නැහැ. ඔයාගෙත් මේ විදිහට පෙන්නුවා නම් බය වෙන්න දෙයක් නැහැ. මේ වෙද්දි කිසිම වෛරස් එකක් ඔයාගේ ෆෝන් එකේ නැහැ. ඒ වගේ මේ setting එක on කරගත්තන් පස්සේ අර මං කලින් කිව්වා වගේ ඔයා නොදැනුවත්ව වෛරස් එකක් ඔයාගේ ෆෝන් එකට දාගන්න ගියොත් මෙතනින් කෙලින්ම වෛරස් එක block කරලා දාලා ඔයාලට message එකක් පෙන්නනවා මේ app එක ෆෝන් එකට හොඳ නැහැ මේක දාගන්න එපා කියලා. ඉතින් ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා දකුණු අත පැත්තේ උඩ
settings icon එකක් මෙන්න මේ ගොඩේ touch එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා ස්විච් දෙකක් තියෙනවා. මේ ස්විච් දෙකම අනිවාර්යෙන් on කරලා තියාගන්න. මෙතනින් දෙකෙන් එකක් හරි එකක්වත් off කරලා තියාගන්න එපා. මේ දෙකම on කරලා තියාගන්න. මේ දෙකම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ දෙක on කරලා තියාගත්තොත් මම කලින් කිව්වා වගේ ඔයාලටත් වෛරස් එකක් install කරගන්න යද්දි message එකක් පෙන්නනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ওই ටික ගැන තමයි. ඔයාලට ප්‍රයෝජනයක් වුණා කියලා හිතනවා නම් යාළුවෝට දැනගන්න share කරන්න. අපේ channel එක subscribe කරලා support එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට සුබ දවසක්.